ඒ වගේම චන්දන සර් මගේ ඉදිරිපසින් නිර්මාණය වෙලා තියෙනවා මේ නිවසේ තියෙන ෆ්‍රෙන්ච් වින්ඩෝස්. ඒ ගැන අපි කතා බහ කරමු. නිර්මාණය වෙලා තියෙන්නේ කොස්ලියෙන්. මම හිතන්නේ කොස් මම හිතන්නේ ඉතා විශාල ප්‍රමාණයක් පාවිච්චි කරා මේ මහල් 4ක් මේ නිවස. මේ මහල් 4ෙම ෆ්‍රෙන්ච් වින්ඩෝස් ස්ටයිල් එක තමයි ජනරල් කියන්නේ වින්ඩෝස් ගිහිලා තියෙන්නේ. සාලේ සම්පූර්ණයෙන්ම එක ඒරියා එකක් මේ ෆ්‍රෙන්ච් වින්ඩෝස් දැම්මේ කෙලිම වාතාශ්‍රය ලැබෙන්න ඕන නිසා. රස්නේ අඩු වෙන්න ඕන නිසා පුළුවන් තරම් හුලං මේකට එන්න ඕන හින්දා තමයි දැම්මේ සහ බට දැම්ම ගැලොනයිස් බට හයිය බට දැම්ම ආරක්ෂාවට. විශේෂයෙන් ලේසි පාසු නෑ මේ අතුල් වෙන්න. මොකද සිකියුරිටි පොයින්ට්ස් උත් එක්ක මේ හරි ගස්සලා හදලා තියෙන්නේ. මොකද ආරක්ෂාව තියෙනවා මම ගොඩක් වෙලාට ගෙදර ඉන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් සම්දර්ශන වලට යනවා. ඒත් ගෙදර නිවේසියන්ගේ ආරක්ෂාව හැම පැත්තෙම හිටවට පේන හැම පැත්තෙම නිකන් කූඩුවක් නිකන් කේජ් එකක් වගේ. ඒ හදලා ගත්තේ ආරක්ෂාව සහ පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. ඒ නිසා තමයි මේ විදිහට මේ ග්‍රිල්ස් වෙනුවට පාවිච්චි කරේ මේ බට. සහ ඉතින් එකම හේතුව තමයි මගේ ගෙදර තියෙන පේන අද හුලං එන හැටි. ඒ එකම හේතුව තමයි දැනෙනව නේ ඒකට. ඒ එකම හේතුව තමයි වාතාශ්‍රය කියන එක ගෙදරට හරි වැදගත්. වාතාශ්‍රය නිවසකට එනවනම් හිරු එළිය සහ වාතාශ්‍රය එනවනම් ගෙයක් පිරිසුදුයි. ගෙයක අර අපි කියන්නේ ඕනම ගෙදර බත් ටිකක් දාගෙන හරි කන්න පුළුවන් කියලා සිංහල රටවහරට කියනවන්නේ. අන්න එහෙම වෙන්න ඕන ගෙයක්. මුළු වල තිබුණාම කුණු ඉතුරු වෙනවා. නැත්තම් දුවිලි ඉතුරු වෙනවා. ඒව නොවෙන්න තමයි මේ විදිහට තමයි නිර්මාණය කරගත්තේ. සහ ඉතින් හැබැයි මෙවැනි ගයක් මේන්ටේන් කරන්නත් ලේසි පාසු නෑ. ඒකත් විශේෂයි. තියෙන බඩු මුට්ටුත් එක්ක ඇත්තටම කවුරු හරි දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවනේ මේවා ක්ලීන් කරන්න. මට ඉදිරිපසින් මේ නිවසේ දෙවන සහ තුන්වන මහල් වලට යන්න ස්ටෙයාකේස් එක නිර්මාණය වෙලා තියෙනවා. චන්ද්‍ර සර් මම අහන්න කැමති උඩු මහලේ කොහොමද ඔබ අවකාශන වෙන් කරේ කියලා. මේ නිවසේ අපි වැඩිපුරම පාවිච්චි වෙන්නේ දෙවන මහල. මොකද පළවෙනි මහල අමුත්තන් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා වගේම දෙවනි මහලේ තමයි අපි වැඩිපුර දරුවොත් එක්ක කාලය ගත කරන්නේ. ඒ කියන්නේ නිදන කාමරයේ ප්‍රධාන නිදන කාමරයේ සහ දරුවන්ගේ කාමර පිහිටලා තියෙන්නේ අපේ දෙවනි මහලේ. ඉතින් වැඩිපුර රූපවාහිනිය නරඹන්නේ මේ මහල් ඉඳගෙන. මොකද වැඩිපුරම ඇත්තටම පල්ලෙහා තට්ටුවල වෙන්නේ මොනවද කියලා අපි සමහරවිට දන්නේ නැහැ. මේ උඩර වෙලා අපි අපේ ලෝකේ හරි ගැසගෙන තියෙනවා. ඉතින් දරුවොත් එක්ක දරුවන් සෙල්ලම් කරන කාමර, ඉගෙන ගන්න මගේ ලොකු දුව ඉගෙන ගන්න කාමරේ සහ තිල්හානිගේ මගේ මාස්ටර් බෙඩ්රූම් එක තියෙන්නේ උඩ. ඒ වගේම තමයි අපි පාවිච්චි කරන අපේ මේ වොෂ්රූම්ස් ඔක්කොම ටොයිලට්ස් වොෂ්රූම්ස් ඔක්කොම අපි බොහොම ඉඩ ඇතුව හරි ගස්සලා තියෙනවා. අනිත් කාරණේ හොඳට වාතාශ්‍රය වෙන විදිහට හරි ගස්සලා තියෙනවා. ඔබට රුපියල් ලක්ෂ 100ක නොමිලේ ඇමතුම් සහ වටිනා තෑගි සිම් එක වැඩ නම් ජය නියතයි. හැබැයි අපි අපේ වොෂ්රූම්ස් වලට ටොයිලට්ස් වලට අපි ටයිල්ස් පාවිච්චි කරා. පිරිසුදුකම රැක ගන්න සහ ක්ලීන් එකට තියාගන්න ඕනේ නේද? නමුත් මේ මහල් 4ක් තියෙනවා. මේ මහල් 4ෙම ගෙබිම හරි ගස්සලා තියෙන්නේ මේ සිමෙන්ති වලින්. බොහොම සිංහල ක්‍රමයට හදලා තියෙන සිමෙන්ති වලින්. ඒ නිසා සිසිලක් ගේනවා පයට. ඇත්තටම අපේ ගෙදර කවුරු සරප්පු දාන්නෙත් නැහැ. ඒ අපිට ඕනකම තිබුණ ඒ කතන්දරේ. ඒක අපිට කාමරේ තියෙන අර කිව්වා වගේ මේ ගෙදර මේ නිවසේ වැඩිපුරම අපි ජීවත් වෙන්නේ නිවසේ දෙවෙනි මහලේ. මේවට වැඩි එන්නේ නැත්තේ ඒකයි. වැඩි මේවට එන්නේ අමුත්වවුත් විතරක් එනවා. මොකද එතන තමයි ගෘහය කියන කොටස රැඳිලා තියෙන්නේ. අද දවසේ අපිත් එක්ක එකතු වුණා ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ මහත්මයා. බොහෝසෙයිම ස්තුතියි චන්දන සර් අපිත් එක්ක අද එකතු වුණාට. නිහතමානීකම තුළින් පුද්ගලයෙක්ව විනයද දකින්නට පුළුවන්. අද දවසේදී අපි නිහතමානී පුද්ගලයෙක්ගේ සුන්දර නිවහනකට ගොඩ වැදුණා. ඉතින් මේ සිහින නිවහන තුළින් ඔබේ සිහින නිවහන තවත් සුන්දර වෙන්නට ඇති කියා අපි බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඉතින් මේ සූදානම අදට ඔබෙන් සමුගෙන යන්නට ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම සිතුම් පැතුම් ඉතුවන සුබම සුබ සතියන්තයක් වේවා කියලා.